ඔන්න කොට. අද අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඕල්ටර්නේටර් එක ක්‍රියාකාරීත්වය සහ මේකේ ඇතුළත තියෙන කොටස් ගැන. ඉතින් ඕල්ටර්නේටර් එකේ ප්‍රධාන කාර්යය තමයි AC වෝල්ටේජ් එක DC වලට කන්වර්ට් කිරීම. ඒක ප්‍රධාන හේතුව තමයි බාහිර බැටරි 12. ඉතින් 12 බැටරි දැන් සාමාන්‍යයෙන් ඕල්ටර්නේටරේ ඩ්‍රයිව් බෙල්ට් එකකින් කුලිය කරගද්දී මෙන්න මේ මෙතන මේ ස්ටේටර් එක සහ මේ රෝටර් එක අතරින් නිපද වෙන්නේ AC වෝල්ටේජ් එක. එතකොට AC වෝල්ටේජ් එක අනිවාර්යෙන් DC වෝල්ටේජ් එකට කන්වර්ට් කිරීම සඳහා මේ වගේ ඩයොඩ් ප්ලේට් එකක් අපි භාවිත කරනවා. ඉතින් මේ ඩයොඩ් ප්ලේට් එකෙන් DC වෝල්ටේජ් එක කන්වර්ට් කරපුවම ඒක නිසියාකාරව අඩු වැඩි වෙන්න සහ නියමිත විදිහට charge වුණාම ඒක මේ රෙගියුලේට් කරන්න මෙන්න මේක ඇරෙයි මේකට අපිට රෙගියුලේටර් කියලා. ඉතින් අපි ප්‍රධාන කොටස් ටික සරල වශයෙන් හඳුන්වනවා. ඉතින් අපි මුලින්ම ආයෙ ගමන ගියොත් ඉතින් මේක තමයි රොටර් කොයිල් එක. මේක තමයි ස්කේටර් කොයිල් එක. මේක රෙගියුලේටර් එක. මේක ඩයොඩ් ප්ලේට් එක. ඉතින් වාහනේ ස්ටාර්ට් කරපුවාම බෙල්ට් එක මගින් කරකවෙන්නේ මෙන්න මේ රොටර් එක. මේක භ්‍රමණය වීමක් වෙනවා. මේ භ්‍රමණය වීමේදී චුම්බකීය ක්ෂේත්‍ර ගමන් කරද්දී මෙන්න මෙතන මේ ස්කේටර් කොයිල් එකේ විදුලිය නිපද වෙනවා. හරිද? මම මේක ඩීප්ලි හඳුන්වනවා මෙන්නම වීඩියෝ එකකින් කරන්න. ඉතින් මේ භ්‍රමණය වීම මගින් ඇතිවන චුම්බකීය ක්ෂේත්‍රය වගේ විදුලිය නිපද වෙනවා. ඒ නිපද වෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් එකකට. එතකොට කියන්නේ AC වෝල්ටේජ් එක. එතකොට AC වෝල්ටේජ් එකකින් අපිට මේ වාහනේ බැටරි charge කරන්න ඇත්තටම අමාරුයි. ඒකට අපි මේක DC වෝල්ටේජ් වලට කන්වර්ට් කරගන්නවා. DC වෝල්ටේජ් වලට කන්වර්ට් කිරීම සඳහා මේ වගේ ඩයොඩ් ප්ලේට් එකක් භාවිත කරනවා. මේක ඩයොඩ් අටේ ඩයොඩ් ප්ලේට් එකක්. ඉතින් මේක DC වලට කන්වර්ට් කරපු ගමන් කන්වර්ට් කරාට වැඩක් නැහැ. මේක පාලනයක් ඇතුව දෙන්න ඕනේ. දැන් AC වෝල්ටේජ් එක DC වලට කන්වර්ට් කරලා පස්සේ පාලනයක් ඇතුව දෙන්න ඕනේ. ඒකේ ප්‍රධාන හේතුව තමයි බැටරිය වෝල්ටේජ් 14 ට charge වෙච්ච ගමන් බැටරිය පුපුරන්න බලනවා. හරිද? එතකොට මේක වෝල්ටේජ් සාමාන්‍යයෙන් 14.5ට වගේ මේ වෝල්ටේජ් තාවකින් අපි පවත්වා ගන්න ඕන නිසා මේ වගේ රෙගුලේටර් භාවිත කරනවා. ඉතින් මේක ඒ කියන්නේ charge එක ඇති හෝ නැති කරන්නේ මෙන්න මේ බ්‍රෂ් දෙක මගින්. එතකොට මේ බස් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන. රොටර් කොයිල් එක. ඉතින් මේ මෙතන සම්බන්ධතාවය විදුලිය මගින් සංලි කිරීම සහ සංලි කිරීම මගින් අපිට වෝල්ටේජ්තාවය charge කිරීමත් නැති කිරීමත් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ සරල වෙන්නේමක් ඇත්තම වෝල්ටේජ් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා දෙයක් ඔලුව එකලු ගන්න ඇති කියලා. ඉතින් thank you. සඳරන් ටෝන්ජිනේ මොළපොරේ.